කොහොමද යාළුවනේ මම වැලන්ටයින් එකට මගේ මහත්තයා මට අරන් දුන්නු දේවල් මේ. ඊට පස්සේ වැලන්ටයින් එක දවසේ එයා මාව අනුරාධපුරේ අරන් ගියා ඇවිදින්න. අනුරාධපුරේ ජයසිරි මහ බෝධියට එහෙම ගිහිල්ලා කට්ටෑයට එහෙම ඒ ඔක්කොටම ගිහිල්ලා මේ මාවයි මගේ මහත්තයා අපේ අම්මයි මගේ දරුවයි මගේ තාත්තයි ඔක්කොම අරන් ගිහිල්ලා බාරහාර වෙලා අපි ටික මෙන්න මෙහෙමයි ඊට පස්සේ ෆොටෝ ගහලා ඊට පස්සේ සතුටෙන් අපි ආයෙත් ඒ දේවල් ටික කරලා ඉවරලා අපි ගෙදර ආවා. ඇත්තටම මට එදා දවස ගොඩක් සතුටුයි. මොකද අපි දෙන්න විතරක් යනවට වැඩිය හොඳයි දෙමව්පියොත් අරගෙන මෙහෙම යන්නේක මෙහෙම සම්පත් වුණා අපි ඊට පස්සේ මේ බලනවා කොල්ලා එයා ආසාවෙන් මේවට වඳිනව පැනපැනා මට සතුටුයි. ඉතින් අපේ ජීවිතේ අපිට සතුටුම දේවල් කියන්නේ මේ වගේ දේවල් තමයි. දෙමව්පියෝ දරුවෝ සතුටු කරන එක තරම් වෙන්නේ දේවල් නෑ අපේ ජීවිතේ. අපි දෙන්න හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ඕනේ. අපි හැමතැනම යනවා. ඒකින්ද විශේෂ දවසක් නෙවෙයි මට අම්මලා එයාලා වරයි යන්න එපා. එයාලා සතුටු වෙනවා. ඊට පස්සේ කොච්චර පිනක්ද දෙමව්පියෝ සතුටු කරනවා කියන්නේ. ඒක නිසා මම ඊළඟ පාරත් මේ වගේ කොහේ හරි තව අපේ අම්මලා අරන් යනවා. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. සතුටින් ඉන්න. හීන තියාගන්න ඒවා හීනම කරගන්න එපා. ඒවා ඉෂ්ට කරගන්න බලන්න. අනිවාර්යයෙන්ම හරියනවා. මගේ ජීවිතේ මට වෙච්ච දේවලුත් එක්ක මට හැමදේම මේ වෙනකල් දෙවියන්ගේ නාමයෙන් විශ්වාස කරගෙන ඉඳ හැමදේම මට සාර්ථක වෙලා තියෙනවා. ඉස්සර හිටපු තැන නෙවෙයි දැන් ඉන්නේ. දැන් හොඳ තැනක සතුටින් දෙමව්පියෝ සතුටු කරලා මට එම්ම කියලා මට වාහනයක් අරගෙන ඉන්න තැනක් හදාගෙන ඒ ඉතින් දෙවියන්ගේ පිහිට ආරස්සාව තියෙනවා. මම හැම වෙලාවකම බුදුසාදු දෙවියන් විශ්වාස කරනවා. ඔයාලත් අපේ බුදුසාදු අදහන්න. බුදුසාදුගේ පිහිට තියෙනවා. පූජාවල් කරන්න ඒ වගේම ඉෂ්ට වෙනවා. ඔයාලටත් කියන්නේ ඔයාලා සතුටින් ඉන්න. හැමෝම දෙමව්පියන්ට සලකන්න. එයාලව අසතෙන් වල අරන් යන්න. කවදාකවත් වරදින්නේ දෙමව්පියන්ට සලකන දරුවන්ට. ඒක නිසා අපිට කොච්චර තරහ ගියත් අපි ඒව තරහාගෙන ඉවසා දරාගෙන ඒවට දෙමව්පියෝ පලි නෑ. දරුවෝ පලි නෑ. අපිම විසඳ ගන්න ඕනේ. ඒක නිසා ඔයාලා මේ වගේ ගිහිල්ලා පින් දහම් කරන්න. අපි හිතන දේවල් අපිට ඉෂ්ට වෙයි. බුදු සරණයි හැමෝටම. ආ 100 කතා කරනවා යන්න බසද යන්න 100 ගන්න.